හායි ගයිස්, මේ සීතල වැස්සේ රෑට හදන්නේ මොනවද කියලාද හිතුවේ? එහෙනම් ඉක්මනින්ම රසවත් ටෙම්පරාදු බතක් හදන්නයි යන්නේ. බලන්නකෝ කොහොමද හදන්නේ කියලා. මේ විදිහට චිකන් ටික වහලා හොඳට තම්බ ගන්න. ඊට පස්සේ කපාගත්ත සොසේජස්, කොච්චි තියෙනවා නම් කොච්චි චුට්ටකුත්, අමු මිරිස් කරලකුත් මම දැම්මා. එතකොට තවත් රස ගොඩාක් තියෙනවා. ඊට පස්සේ බිත්තරේ දාලා ඒක පොඩ්ඩක් ෆ්‍රයි වෙන්න තියලා ඊට පස්සේ කරුස් කුරුස් ගාලා හැපෙන තත්ත්වෙට තියෙන ලුණු ටිකකුත් දාලා මම අද මේ බත් එකට දාන්නේ රතු බත්. රතු බත් දාලා හොඳට ටෙම්පරාදු කරන්න. එතකොට ගොඩාක් රසයි. උඩට මම ලුණු කොළ ටිකකුත් ඉස්සා. හරිම රසයි. හදලා බලන්න.